අම්පාර දිස්ත්‍රික්කයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවාචනයක් කරන්න සූදානම් වීමක් ඔයාලට අහන්න ලැබෙන්නේ නැති. ඉතින් මේ සිද්ධියට ඇත්තටම හේතු වෙලා තියෙන කතාව ගැන මම හොයලා බැලුවම ඒ ගැන කතා කරන්නම හිතුණා. 2025 5/24 අම්පාර රෝහලේ වෛද්‍ය අධිකාරී තනතුරට අලුත් වෛද්‍යවරයෙක් මහඔය මූලික රෝහලේ ඉඳලා ස්ථාන මාරුවීමක් ලැබලා වෙත් තිනවා. ඉතින් මේ විදිහට නව පත්වීමක් ලබාගෙන දෙහිඅත්ත කණ්ඩියේ මූලික රෝහලට පැමිණලා තියෙන මේ වෛද්‍යවරයාට එරෙහිව කටයුතු කරලා තියෙන්නේ අවුරුදු 18ක් පුරාම වෘත්තීය සමිතියේ බලය අවභාවිතා කරමින් එම රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරී තනතුරේ හිටපු වෛද්‍යවරයා සහ තවත් දූෂණ වංචා ගැන පැමිණිලි තියෙන ඒ රෝහලේම තවත් වෛද්‍යවරුන් කීප දෙනෙක් එකතු වෙලා සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් අවුරුදු 4කට වරක් ස්ථාන මාරුවීමක් ලබන්න ඕනේ. ඉතින් මේ වෛද්‍යවරයා වසර 18ක් පුරාම එකම රෝහලක ඉඳලා මේ වගේ අසාධාරණ විදිහට බලපෑම් කරලා තියෙනවා. මේ සිද්ධියේදී බරපතල කාරණාව තමයි අවසාන වෙලා තියෙන්නේ ඔහුගේ රාජකාරියට දිගින් දිගටම බාධා කිරීමත් තනතුරෙන් ඉවත් වෙන විදිහට බලපෑම් කිරීමත් නිසා ඒ වෛද්‍යවරයා රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වීම. මේ සිද්ධිය ගැන කතා කරන්න තියෙන කාරණේ තමයි මේ කාරණාවේදී GMO එකේ ඇත්ත තත්ත්වය මොකක්ද කියන එක. රනිල් වික්‍රමසිංහ මීට අවුරුද්දකට හෝ එකහමාරකට කලින් පේයි ටැක්ස් එක ගැහුව ලක්ෂය දක්වා අඩු කළා. එතකොට වෛද්‍යවරයෙක්ගේ වැටුපෙන් 20000ක් 25000ක් වගේ අඩු වුණා. ඒ වෙලාවේ මේ GMO එක ගියා රනිල් වික්‍රමසිංහ හමු වෙන. එතකොට එයා කිව්වා IMF එකත් එක්ක කතා කරලා ඕන දෙයක් කරන්න එයාට දෙයක් මුකුත් කරන්න දෙයක් නැහැ කියලා. එතකොට ආයේ මුකුත් විරෝධතා කළේ නැහැ, ස්ට්‍රයික් නැහැ, වැඩ කළා. තව අපේ රටට පහුගිය ආණ්ඩු වලින් බාල බෙහෙත් ගෙනෙද්දී ඒ වගේ මිනිස්සුන්ගේ ඇස් අන්ධ වෙද්දී මිනිස්සු මැරෙද්දී මේ GMO එකේ ක්‍රියාකාරී වුණේ නැහැ මේ වගේ. ඒ වගේම පහුගිය ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලයේදී GMO එක තමයි කාබනික වගාව ගැන උපදෙස් දුන්නේ. එතකොට මිනිස්සුන්ට ආහාර අරුබුදයක් හරියට කන්න ටික තිබුණේ නැහැ. එහෙම කටයුතු කරපු GMO එක කියන විදිහට මේ ආණ්ඩුවත් කටයුතු කරන්න නෙමෙයි මේ රටේ ජනතාව බහුතර බලයක් දීලා මේ ආණ්ඩුව පත් කරගත්තේ. මොකද නිදහස් අධ්‍යාපනයෙන් අහිංසක මිනිසුන්ගේ බදු මුදල් වලින් තමයි මේ වෛද්‍යවරු විදියට පත් වෙලා උන් ජනතාවට සේවය කරන්න බැඳිලා ඉන්නේ. එතකොට මේ පුද්ගලික උමනාවන් වලට වැඩ වර්ජන කරලා සෙල්ලම් කරන්නේ ජනතාවගේ ජීවිත එක්ක. ඇත්තටම මේක කරන්නේ GMO එකේ කීප දෙනෙක්. එයාලා වෛද්‍යවරුන් කියන වැදගත් වෘත්තීය නමටත් හානි කරන දේශපාලනික සහ පුද්ගලික උමනාවන් වලට වැඩ කරන පිරිසක්. එනිසා ජනතාවගේ පැත්තෙන් කියන්න තියෙන්නේ GMO එක කරන මේ වැඩවලට අනෙක් වෛද්‍යවරු මැදිහත් වෙන්නේ නැත්නම් රජයවත් ඒ සඳහා මැදිහත් වෙන්න කියලා.